එකපාරට subscribe button එක click කරන්න. මම දාන අලුත් වීඩියෝස් පිළිබඳ දැන ගැනීමට වීඩියෝ හැවතින් තියෙන bell icon එක click කර all කියන එක ලබා ගන්න. හායි මම දිමුත්. අද අපි කතා කරන්න යන්නේ 2026 O level අනුමාන චිත්‍ර පේපර් එක ගැන. එහෙනම් අපි යන් වීඩියෝ එකට. 2020 අහලා තියෙන්නේ ගඩලා දිනිය. 2021 අහලා තියෙන්නේ ඇම්බෙක්කය. 2022 අහලා තියෙන්නේ සීගිරිය. 2023 අහලා තියෙන්නේ අංක 2 ශිව දේවාලය. 2025 අහලා තියෙන්නේ දඹුලු විහාරය. ඉතින් මේ සැරේ එන්න පුළුවන් මැද විට ටැම්පිට විහාරය, ඊට පස්සේ දෙගල්දොරුව රජමහා විහාරය, ඊට පස්සේ දළදා මාලිගාව, ඊට පස්සේ ලංකාතිලකය වගේ එක්කුත් එන්න පුළුවන්. විශේෂයෙන් දළදා මාලිගාව එන්න පුළුවන්. 11 වසරෙන් බැලුවොත් 11 වසරෙන් නිශ්ශංකලතා මණ්ඩපය, අංක 1 ශිව දේවාලය, ඊට පස්සේ අපි බැලුවොත් පොළොන්නරු වටදාගය, තවත් අපිට නිකන් ගත්තොත් සාංචි ස්තූපය වගේ එක්කුත් එන්න පුළුවන්. හරි. දැන් මේ ගැන කතා කරොත් මේක 10 වසරයි 11 වසරෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ යාකරණ ප්‍රශ්නේ. 2021 තමයි ඇවිල්ලා තියෙන්නේ ටිකක් අමාරු එකක්. ඉතින් මෙන්න මේ සැරේත් නිකන් මෙන්න මේ වගේ එකක් එන්නත් පුළුවන්. කොහොම වෙයිද දන්නේ නැහැ. මේක ටිකක් සංකීර්ණයි. සමහර ඒවා ඉතාම ලේසියෙන් හොයාගත්ත හැකි අපිට. ඔයාලා බලන්න ඔයාලට මේක කරගන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න අංක 16 සිට 20 දක්වා ඇති රූපවලට වඩා ගැළපෙන ඒවා ABCD කියලා වරහන් ඇතුලේ දාන්න තමයි තියෙන්නේ. ඔයාලා විනාඩි 2ක් විතර අරගෙන බලන්න මේක ඔයාලට පුළුවන්ද කියලා. හරි, එහෙනම් මම උත්තර ටික දාන්නම්. මෙන්න මේව තමයි මේකට එන උත්තර. හරි. දැන් අපි කතා කරන්න යන්නේ ලියන එකට අර වචන පහක් දෙන්නේ. අන්න ඒකට මොකක් එන්න පුළුවන්ද කියලා තමයි අපි බලන්න යන්නේ. පේපර් ටිකක් අරන් බලුවොත් ඔයාලට සාමාන්‍යයෙන් එක එක ඒවා ඇවිල්ලා තියෙනවා. මේ ක්‍රියස්ට්කෝ, හයිල්රොක්ස් වගේ ඒවා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා මේ වචන ටික බලලා හොඳට ස්ටඩි කරන් යන්න විභාගෙට. මෙන්න මේ වගේ වචන තමයි එන්නේ. ඔයාලා මේවා බලන්න. මේ වගේ උත්තරත් දාලා තියෙනවා මං. එක එක වචන. මේ මම තව දෙගල්දොරුව රජමහා විහාරය ගැන පේපර් එකක තිබ්බෙකුත් සඳහන් කරලා තියෙනවා. ඔයාලා ඒ ටිකත් උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි පේපර් ගැන කතා කරොත් මූලික වශයෙන් 10 වසර දැන් ඇවිල්ලා තියෙන අවසානට 11 වසර එකක්. ඉතින් මේ සැරේ 10 වසර පින්තූරයක් එන්නත් පුළුවන්. ආවොත් දළදා මාලිගාවට වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඔයාලා ඒ අර මන් දාපු පින්තූර 4 හොඳට ස්ටඩි කරන් යන්න. ඒ වගේම 11 වසරත් බලන්න අර දාපු පින්තූර 4 අවසානික ගැන නම් අනුමානයක් කරන්න බෑ. ඒක මොකක් වෙයිද දන්නේ නැහැ. එහෙනම් මම අදට සමුගන්නවා. හැමෝටම ජය වේවා.